එහෙමයි. දැන් ඒ වගේ ඒවා නීති සම්මත වුණොත් මොකද ඒවාට නීති සම්මත කිරීමට අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒ පාසල් පද්ධතිය තුල ඒ විනය ශක්තිමත් කළාම පාසල් පද්ධතිය තුලින් ඒ දේ සිද්ධ කරගන්න පුළුවන්. හොඳද? නමුත් ඉතින් දැන් ඕක පාසලට විතරක් නෙමෙයි දැන් සංඝයා වන අපිටත් බලපානවා. දැන් ඕන තරම් අම්මලා දරුවෝ අරන් එනවා අපේ ළඟට. ඕන තරම් දරුවෝ අරන් ආපුවම මේ අම්මලා අපි ළඟට පෞද්ගලිකව එන්නේ නැහනේ. අම්මා කෙනෙකුට අපි ළඟට තනියම එන්න බෑනේ කවදාකවත්. ඒක විනය විරෝධීනේ. ඒතකොට මේ අම්මා කෙනෙක් දරුවෙක් අරන් එන්නේ එක්ක බණක් කියන වෙලාවට එක්ක දානයක් තියෙන වෙලාවට. දැන් අපි කියමු ඊයේ දාන වෙලාව ගත්තා කියලා. එතන 500ක් විතර සෙනග. ඒතකොට දැන් අම්මා කෙනෙක් දරුවෙක් කරන් මගේ ළඟට එනවා. දැන් ඔය ඉතිස්සෙල්ලා මට මතකයි ඒක අම්මා කෙනෙක් දුවෙක් එක්කන් ආවා. දුවේ එක්කන් ඇවිල්ලා අඬ දැන් මට කියනවා සෙනග තව තපෝණේ ගොඩක් හිටිය වෙලාවක්. ස්වාමීන් වහන්සේ මගේ කොණ්ඩේ බලන්න කියලා. ඉතින් මං කොණ්ඩේ බැලුවාම මේ අම්මගේ කොණ්ඩේ හොඳටම ගිහිල්ලා. හොඳේ තට්ටේ භාගයක් වගේ තියෙනවා. මං කෝ ඇයි නෝනා එහෙම කියන්නේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ මේ ළමයා කේන්ති ගියාම මගේ කොණ්ඩෙන් ඇදලමලු ගහන්නේ. තේරෙන්නේ? කොණ්ඩෙන් ඇදලම ගහලා මගේ කෙස් ටික ගිහිල්ලා. ඒ අම්මා කියනවා අඬ. දැන් ළමයාත් ඉන්නවා. ළමයා මේ ඉස්කෝලේ 8 පන්තියේ වගේ ළමෙක්. ඉතින් කොණ්ඩෙන් ඇදලාලු ගහන්නේ. ඉතින් එහෙම කිව්වහම දැන් ඒ වෙලාවේ තපෝවනේ කුටිය ඇතුලේ මං හිතන්නේ 10ක් 12ක් හිටියා. දැන් ඒ වෙලාවේ මං අර දරුවට අවවාද කළා. හරිද? දැන් අද මම එහෙම අවවාදයක් කරොත් අර පිරිස ඉදිරියේ ඒ දරුවට පුළුවන් පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න පිරිස ඉදිරියේ මාව මානසික හිංසනයකට ලක් කළා කියලා. ඔයාලට තේරෙනවද? හරිද? ඒක ගුරුවරයාට විතරක් නෙමෙයි ඈ. තේරෙනවද? දැන් මට අපිට එහෙම කරන්නත් බෑ. හොඳේ? දැන් එදාර දරුවෙක් ඇවිල්ලා කිව්වා ඒ දරුවට ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ දරුවා කාමරේටලා ඉන්නවා. ඒ දරුවා මෙහෙම ඉන්නවා කිව්වම දැන් මම අර පිරිස ඉදිරියේ ඒ දරුවට මේ අවවාද කළා. පුතේ මෙහෙම වැරදි කියලා. නමුත් ඒ දරුවා කියන දේ ඇහුවා. ඒක දරුවා දෙමාපියන්ට කීකරු වැඩිහිටියන් සංඝයාට කීකරු නිසා එයා ඇහුවා. නමුත් එයා සංඝයාට අකීකරු ළමෙක් නම් දෙමාපියන්ටත් අකීකරු ළමෙක් නම් නරක විදියට හැදුණු ළමෙක් නම් ඒ දරුවාට ගිහිල්ලා පොලිසිය එන්ට්‍රියක් දාන්න පුළුවන්. හරි ඥානහාමුදුරුවෝ මේ 500ක් විතර ඉස්සරහා මාව මානසික හිංසනයේට ඒතර මමත් උසාවි. මට තවුරුද හරි දැන් ඒතකොට ඕක මේ සංඝයාට මේ පාසලට විතරක් නෙමෙයි ඈ. ඒක අම්මා තාත්තට වගේ මේක අර සංඝයාට මොකද සංඝයාට කියන කාරණේ අතනින් මතුවෙන්නේ නැහැ. මොකද හුඟක් වෙලාවට හැමහා ස්වාමීන් වහන්සේ ළඟටම ළමයි අරන් යන්නේ නැහැ නේ. තේරෙනවද? ඒකටත් මොකක් හරි ඊට අදාළ අය විතර ළඟට විතරයි යන්නේ. ඒ නිසා ඒක සංඝයාත් එක්ක විග්‍රහ කරන්නේ නැහැ කවුරුත්. ඒක විග්‍රහ කරන්නේ ගුරුවරු එක්කයි. එතනින් ගියාම මේ කායිකද? දෙමාපියෝ එක්කයි ගුරුවරු එක්කයි වැඩිහිටියෝ එක්කයි විග්‍රහ කරන්නේ. මොකද අපි දන්නවා කොච්චර අපි ළඟට ළමයි අරන් එනවද කියලා. ළමයිගේ ප්‍රශ්න ගැන කතා කරන්න, ළමයිගේ ඔක්කොම කතා කරන්න කොච්චර අරන් එනවද කියලා අපි දන්නවා. ඒතකොට එහෙම වෙලාවක මහත්තයෝ දැන් අපිටත් බෑ මේ ඒක ඒ දරුවට මේ පැහැදිලි කරලා දෙන්න. අවවාද කරන්න අපිට බෑ. මොකද අපි දන්නේ ඒ දරුවා කොයි විදියට ඇසිරෙයිද කියලා. දැන් ඔයනේ නීති ආවොත් එහෙම ඒ දරුවා දඩබ්බර වෙනවා. ඒ දරුවා දඩබ්බර වෙන්නේ දරුවාගේ වරදින් නෙමෙයි. ඒක ළමා වයසේ ස්වභාවය. ළමා වයසේ හැම වෙලාවෙම දරුවෙක් කැමති දඩබ්බර වෙන්න. ඒක ළමාකම ඒ දඩබ්බරකම නැත්තම් ඒ ළමා ජීවිතෙන් වැඩකුත් නැහැ. ඒක එයාගේ පෞරුෂත්වයේ ගොඩනගන්නෙත් ඒ දඩබ්බරකම. තේන්න? ඒ නිසා එයා හැම වෙලාවෙම තර්ක කරන්න ඕනේ, හිතන්න ඕනේ අලුතෙන්. වැරද්දක් නම් වැරද්ද විදියට දකින්න ඕනේ. ඒතකොට එවැනි තැනකදී අපි අර වගේ නීතියකින් දරුවට තවත් මේ දෙයක් ඒක අර පයින් මේ වඳුරන්ට ඉනිමන් තිබ්බා වගේ වැඩ. මොකද අර ඒ දරුවාගේ තියෙන ආව අර තරුණ වයසේදී ළමා වයසේදී පාසල් වයසේදී ඕනෑ දැන් අපේ ජීවිතත් ළමා වයසේදී අප්‍රමාණ අපි අකීකරුම් කළා. ඒක ළමාකම එහෙම නැත්නම් ඒක ඒ ළමයාගේ වැඩකුත් නෑ. තේන්න? ඉතින් ඒක තියෙන්න ඕනේ. අපි ගුටි කෑව අප්‍රමාණ දවසම මම පන්සිල් මණ්ඩලෙක මට ගහපු පාර මං කෙලින්ම නැග්ගියාල ජම්බු ගහට. අපේ ගේ පිටිපස්සේ ඉඳි අපේ තාත්තා. තේරෙනවද? ජම්බු ගහට නැගලා තමයි පැය කාලක් විතර බේරුනේ. මොකද තාත්තා කේන්ති යනකම් ඉන්න බෑ නේද? එදා ඉතින් මමත් දඩබ්බර නම් මට කියලා අද එහෙම දෙයක් වුණොත් පොලිසිය ගිහලා එන්ට්‍රියක් දැම්මොත් තාත්තා රිමන්ඩ් කරනවා. හරි? දැන් ගැහුවනේ පාරවලුත් තියෙනවනේ. නමුත් තාත්තා ගැහුවේ අපිට ආදරේට. තේරෙනවද? ඒක ගැහුවා එතනින් ඒකත් සිද්ධිය ඉවරයි. ඊට පස්සේ මම ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාම ආයිමත් මං එතෙන්ට ගියේ. නමුත් දැන් මේ කරන්නේ යන්නේ මේ පාඩම් ඉගෙන ගන්න තියෙන අවස්ථාව දරුවෙකුට අහිමි කරනවා. තේරෙනවද?
පාඩම් ඉගෙන ගන්න දරුවෙකුට තියෙන අවස්ථාව අහිමි කරනවා. ඒ වගේම අර ගුරුවරු වැඩිහිටියෝ මේ තුලින් දරුවාව හික්මවන්න ඕනේ කියන කැමැත්ත ඒගොල්ලන්ගේ අයින් කරනවා. ඉතින් අයින් කළාම ක්‍රමානුකූලව දරුවාගේ විනය සම්පූර්ණයෙන්ම පිරිහෙන තැනට තමයි උතන ඕක කවදාකවත් යහපත් වෙන්නේ නැහැ. ඕක යහපත් කරන්න පුළුවන්. පුළුවන් වෙන්නේ මේ පැත්තෙන් අපේ මාධ්‍ය තුලින් එහෙම නැත්නම් සමාජ ජාලා තුලින් සිදුවෙන්නා වූ අවිනයවාදී දේවල් සීමා වෙන්න ඕනේ. ඒක කවදාකවත් සීමා වෙන්නේ නැහැ. ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මාධ්‍ය තුලින් කරන්නා වූ මේ කාමච්ඡන්දයන්ගේ උද්දීපනය, ඒ වගේම මේ Facebook, YouTube හරහා කරන්නා වූ කාමච්ඡන්දයන්ගේ උද්දීපනය එහෙනම් සීමා වෙන්න ඕනේ. ඒකට බරපතල සීමාවන් පැනවෙන්න ඕනේ. ඒවා සීමාවන් පැනවුණොත් මේ පැත්තෙන් දරුවා ඒ තැන තුලින් යම් සංවරයක ඒක සාර්ථක යම් පොඩාකෝ සාර්ථක වෙයි කියලා කියන්න පුළුවන්. නමුත් මේ පැත්තෙන් මේ සමාජ මාධ්‍ය දාලා මාධ්‍ය වලින් අප්‍රමාණ කාමච්ඡන්දයන් සමාජගත කරද්දී මහපාර එකම කාම දංශනක් බවට පත් වෙද්දී කවදාකවත් ඕක විනාශයට මිසක් කවදාකවත් යහපතට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මම නම් දකින්නේ පාසලේ විදුහල්පතිතුමාටත් විනයබාර ගුරුතුමාටත් පන්ති කාමරේ ඉන්න ගුරුතුමාටත් පාසලේ විනය රැක ගන්න පුළුවන්. මොකද අපි පාසල් ගියානේ. ඉතින් අපේ පාසල් වල විනය රැක්කේ විදුහල්පතිතුමා, ගුරුතුමා. ඒ අය පූර්වාදර්ශීව ඒ අය අපිට දහම් කියලා දුන්නා. ඒ නිසා මම නම් දකින්නේ අද සමාජය තුළ පාසල් පද්ධතියේ තියෙනා වූ දරුවාගේ විනය ආරක්ෂා කිරීම විදුහල්පතිතුමාටත් ගුරු මණ්ඩලයටත් විනයබාර ආචාර්යවරයාටත් කරන්න පුළුවන් කාර්යයක්. ඒකට ආයිමත් ආණ්ඩුව ඇඟිලි ගහන්න ඕනේ නැහැ. දැන් මෙතනදි සිද්ධ වෙන්නේ එකම කාරණයයි. මොකද පවතින ආණ්ඩුව මම කාටවත් වැරදි කියන්නේ පවතින ආණ්ඩුව හිතනවා හැම වෙලාවම අපි හරි කියලා. තේරෙනවද? අපි හරි මෙච්චර කාලයක් රට විනාශ කළා. මෙච්චර කාලයක් රට විනාශ කළා, දේශපාලඥයෝ හොරකම් කළා. අපි හරි කියන තැන ඉඳන් ඒගොල්ලෝ තනි උත්සාහයක් තුල අරන් යන්නේ කොහෙන්ගෝ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මිසක් සදාචාරය ගැන හිතලා එච්චරයි. ඒක තමයි වෙන්නේ යන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ කොහොම හරි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. හරිද? රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා, සදාචාරය ගැන හිතන්නේ නැහැ. ඒතකොට සදාචාරය ගැන නොහිතා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ පාසල් පද්ධතියේ ඉන්න ළමා දරුවන් කාමච්ඡන්දයට යොමු වෙන්න ඕනේ. තේන්න? ඒගොල්ලෝ කාමච්ඡන්දයන්ට යොමු වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ විනය දුර්වල වුණොත් තමයි තව ඊට අදාළ ව්‍යාපාර ලෝකයන් සකස් වෙන්නේ. තේරෙනවද? ව්‍යාපාර ලෝකයන් දරුවා එක විදියට කොණ්ඩ කපන්න ලෑස්ති වුණොත් තමයි බාබර සාප්පු වලට අදාළව ව්‍යාපාර ලෝකේ ශක්තිමත්. දරුවා තෝඩු දාන්න, කරාබු දාන්න, අරව දාන්න, ඇඟේ පච්ච කොටන්න, ටැටූ ගහන්න වැඩියෙන් යොමු වුණොත් තමයි සමාජය තුළ ව්‍යාපාර ශාස්ත්‍රයේ ශක්තිමත්. දරුවා දෙමාපියන්ට ග්‍රහණයෙන් මිදිලා, ගුරුවරුන්ගේ ග්‍රහණයෙන් මිදිලා දරුවා සමලිංගික සේවනයේට එහෙම නැත්නම් කාමච්ඡන්දයන්ට යොමු වුණොත් තමයි වැඩිපුර අර මේ මොකද කොණ්ඩම් නේ කියන්නේ. ඒකක් හරි විකිනින්නේ ඒව කළොත් නේද? ඒතකොට දැන් මේ රජය උත්සාහ ගන්නේ කෙසේ හෝ මේ ආර්ථිකය ඔසවලා ගන්න. ඒකේ ඒගොල්ලන්ගේ දේ. ඒකට අපිට දොස් කියන්නේ රජයකට ඒ යුතුයකම තියෙන්න ඕනේ. රජයක් අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකය ඔසවා තියන්න ඕනේ. ඒතකොට මේ රජයට උවමනාව තියෙනවා. නමුත් ඒගොල්ලෝ එතෙන්ට යන්නේ සදාචාරය, සංස්කෘතිය, දේශීයත්වය, සිංහල බෞද්ධකම මේ සියල්ල ගැන හිතන්නේ නැතුව. එච්චරයි, වෙන දෙයක් නැහැ. ආණ්ඩුව ඔය ගේන මේක සාර්ථක වුණොත් ඔය ඒගොල්ලෝ ගේන එකම උත්සාහ ගන්නේ ඒවා තුලින් ලක්ෂ ගාණක් වන ළමා පද්ධතිය තුලින්, පාසල් පද්ධතියේ ජීවත් වෙන ලක්ෂ ගාණක් දරුවෝ තුලින් අලුත් ව්‍යාපාරික ලෝකයක් මතු කරා. ඒ ව්‍යාපාරික ලෝකයේ තුල ඒගොල්ලෝ ධනය ගැන හිතනවා මිසක් රටේ අනාගතය, බෞද්ධ ජනතාවගේ අනාගතය, දරුවාගේ අනාගතය ගැන හිතන්නේ එහෙම හිතන්නේ ඒගොල්ලන්ට කර්මඵල විශ්වාසය පිළිබඳ දැනීමක් ඒක අපි පිළිගන්න ඕනේ. හරිද? කර්මඵල විශ්වාසය දැනීමක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ජීවිතේ ශක්තිමත් රටට ආර්ථිකයක් කරලා මොකද ඊළඟ ජීවිතේ මැරිලා ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ ඇත්ත කතාව ඈ. ඇත්ත කතාව. වර්තමාන ආණ්ඩුවේ ඉන්න ඔක්කොම නායකයෝ ආයෙත් කර්මඵල විශ්වාසයක් විශ්වාස කරන්නේ. නමුත් ඒගොල්ලන්ට ඕනේ රට ආර්ථික උඩට ගන්න. ඒ අවශ්‍යතාවය ඒගොල්ලන්ට තියෙන එක මම කියන විරුද්ධව. තේරෙනවද? ඒක ගන්න. නමුත් අතීතයේ හිටියයිට ඒක තිබ්බේ
ඒගොල්ලෝ ආර්ථිකය ගැන හිත මේ තමන් ගැන හිතුවේ විපාක තමයි අපි මේ ලබන්නේ. තේරෙනවද? ඒ නිසා රටට අවශ්‍ය ආර්ථිකය ගැන හිතන පිරිසක් විතරක් නෙමෙයි. රටේ සදාචාරයේ සભ્યත්වයේ හැදියාව අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය මේක තමයි අපි ලෝකෙට විකුණන්න ඕනේ. තේරෙනවද? මේකයි ලෝකෙට විකුණන්න ඕනේ. මේක විකුණුවොත් ඔය සමලිංගික විකුණලා ගන්නවා වගේ දහස් ගාණක් ආදායමක් ගන්න පුළුවන්. තේරෙනවද? නමුත් මේක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපේ සංස්කෘතියක් තියෙනවා, අපේ නැටුම් ගැයුම් තියෙනවා, අපේ ජනතා ගීත තියෙනවා, අපේ විරුදු තියෙනවා, අපේ අතීත මේ ආහාර රටාවන් තියෙනවා. තේරෙනවද? අපේ සංස්කෘතියක් තියෙනවා. මේකයි විකුණන්න ඕනේ. නමුත් ඒක විකුණන පැත්තට ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසෙකුත් නැහැ. ඒගොල්ලෝ අරක එළියට දාලා ළමයි ටික කාමච්ඡන්දයන්ට යොමු කරලා ළමයි අඩු වයසෙන් ප්‍රේම සම්බන්ධ වලට යොමු කරලා ඒ තුලින් ඒගොල්ලෝ බලන්නේ වැඩිපුර කාමරයක් හරි කුලියට දීලා රටට බදු මුදල් එතන තමයි යන්නේ. ඒක රජයේ තියෙන සම්මාදිට්ඨියේ දුර්වලභාවයක්. හරිද? ඒක ඉතින් අපි තේරුම් ගන්නවා. නමුත් අනිත් රජයන් මොකද්ද කළේ? අනිත් රජයන්ට කර්මය කර්මඵල විශ්වාසය තිබ්බා. ඒගොල්ලෝ දන්නවා මැරිලා ඉපදෙනවා කියලා. ඒගොල්ලෝ දන්නවා තුනක්. ඒගොල්ලෝ රටේ ආර්ථිකය ශක්තිමත් උදෙසා ශක්තිමත් වැඩ පිළිවෙලක් කළේ. ওই දෙක අතරයි වෙනස. වර්තමානයේ රටේ ආර්ථිකය උඩට ගන්න ඕනේ. නමුත් ඒගොල්ලන්ට සදාචාරාත්ම දැක්කා. ඒ නිසා දැන් ওই අතීතයේ තිබ්බ ආණ්ඩුත් වර්තමානයේ තිබ්බ ආණ්ඩුත් වලට වඩා වෙනස් මතයක් රට තුල එන්න ඕනේ. මොකද්ද? අපි ආර්ථිකයෙන් ඉහළට යන්න ඕනේ. අපේ සංස්කෘතිය, අපේ හැදියාව, අපේ සීලාචාරකම්, අපේ විනය, අපේ කලාව, අපේ සංස්කෘතිය මේ දේවල් ලෝකෙට පෙන්නලයි අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම නැතුව කාමච්ඡන්දයන්ගෙන් කරන විකෘති ආදායමෙන් නෙමෙයි. එහෙම වුණොත් මුළු රටම මිච්ඡා ආජීවයක් බවට පත් වෙනවා. එතකොට මිච්ඡා ආජීවයක් බවට පත් වුණොත් අනිවාර්යයෙන්ම රටේ කඩා වැටීමක් නිසා කවදාකවත් ඒකේ ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ. එහෙම වුණොත් අනාගතේ ළමයි ඊළඟ ළමා වැඩිහිටි පරම්පරාව කියන අද ඉන්න ළමා පරම්පරාව ඒ වැඩිහිටි පරම්පරාවත් ඊළඟට ළමා පරපුරත් සම්පූර්ණයෙන්ම මහත්ය විකෘතියක් බවටම පත් වෙලා ඒ විකෘතිය අවසන් වෙන්නේ හන්දියක් ගානේ බාහිර දාලා බියර් පොවල ඔක්කොම කරලා මේ රටේ ආර්ථිකයේ බිඳුවට වැටෙන නමුත් తాවකාලික ජයග්‍රහණයක් ලැබෙයි දැන් ඔය විදේශීය මුල්‍ය අරමුදල් අරවා මේවා ඔක්කොම ඔය අපිට උදව් කරන්නේ අනාගතේ අපිව වටන්න මිසක් උදව් කරන මේ නක් ගන්න නෙමෙයි. ඉතින් ඒක නක් ගන්න පුළුවන්. නක් ගන්න නම් රටේ නායකයෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝ දෙන මුදල් අපේ සංස්කෘතියක් රැකෙන ආකාරයෙන් ප්‍රයෝජනෙට ගන්න. ඒතර අරගොල්ලෝ සංස්කෘතිය රැකෙන ආකාරයට ප්‍රයෝජන ගන්න වැඩසටහනක් දෙන්නේ. ඒගොල්ලෝ බදු වැඩි කරද්දී ඒගොල්ලෝ දන්නවා බදු වැඩි කළොත් අනිවාර්යයෙන්ම මිනිස්සයා ඇඟවි කුල්ලහලි සල්ලි හොයන්න වෙනවා. එච්චරයි. ඒක දන්නවා ඒගොල්ලෝ. නමුත් ඒක ඒගොල්ලෝ අපිට කියන්නේ එහි ප්‍රතිඵලය තමයි දැන් මේ අපි ලබන්නේ. දැන් ඒගොල්ලෝ දන්නවා දැන් බදු වැඩි අපිට ණය ගෙවන්න තියෙනවා ප්‍රකෝටි ගණන් ණය දීලා තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නවා මේ අර මේ උපත් පාලන කොපුව විකුණලා හරි සල්ලි හොයන තැනටයි දැන් යන්නේ කිව්වහම දෙපැත්තම විනාශ. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ බේබද්දෝ ටිකක්. එහෙම නැත්නම් ලිංගික බෙලහීනයෝ ටිකක්. අර අතීතයේ ඔය අප්‍රිකානු රටවල් වලට උනා වගේ අන්ත දුගී තැනට අපිපත් වෙන තැනට යන්නේ. නමුත් తాවකාලික ආර්ථික සමුද්දයක් එනවා. හරිද? මේ තාව පේනවා දැන් ආණ්ඩුව මේ කරන දේ වලින් ඒගොල්ලෝ ආණ්ඩුව ලබන පාසිකේ බලන්න අපේ දැන් දේශීය නිෂ්පාදනයේ ජාතික ආදායම දැන් මෙන්න වැඩි කියලා පෙන්නයි ඒක අනිවාර්යෙන් වෙනවා. වෙන්නන්න එපා. අලුත් වෙළඳපළක්නේ. කොණ්ඩේ කපනවා වැඩි, තෝඩු දානවා වැඩි, පච්ච කොටනවා වැඩි, ටැටු ගහනවා වැඩි, අර කොණ්ඩම් ගන්නවා වැඩි, මේ හෝටල් කාමර විකින්නවා වැඩි තේන්නයි. අලුත් ව්‍යාපාරික සංස්කෘතියක් එනවා. ඒකෙන් ආර්ථික ප්‍රවර්ධනයක්. නමුත් ඉන් එහා ඒගොල්ලෝ හිතන්නේ ඕක තමයි මට දෙන්න උත්තරේ. දැන් මොකද මමත් දැන් දරුවන්ට අවවාද කරන්නේ නැහැ. ඒ තේරුම් ගන්න මට මොකද අවවාද කරන්න බෑ. මොකද ඒ දරුවා අකීකරු දරුවෙක් නම් ඒ දරුවට පුළුවන් මට විරුද්ධව පැවිල්ලක් කරන්න. ඒතකොට මට